بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. سبح اسم ربك الأعلى නුඹගේ උත්කෘෂ්ඨ පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු. الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى ඔහු සියල්ල මවා නිසි ලෙස සකස් කළේය. තවද ඔහු සියල්ල නිර්ණය කර මගද පෙන් වූයේය. තවද උලාකන තනබිම් පිට කළේ ඔහුය. فجعله غثاء أحوى පසුව එය වියලුණු කළු පැහැති ඉපැනැලි බවට පත් කළේය. سنقرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى අපි ඔබට අල් කුර්ආනය මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරනු ඇත. අල්ලාහ් අබිමත කළ දෑ හැර වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත. සැබවින්ම ඔහු ප්‍රකට දෑද සැඟවුණු දෑද දනී. ونيسرك لليسرى فذكر إن نفعت الذكرى තවද අපි පහසුව වෙත නුඹට පහසු කරවන්නෙමු. එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු. سيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى النار الكبرى කවරෙකු අල්ලාහට බියවන්නේද ඔහු උපදෙස් ලබනු ඇත. තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත. ඔහු නිරයේ මහත් ගින්නට පිවිසෙයි. ثم لا يموت فيها ولا يحيا පසුව ඔහු එහි මරණයට පත් නොවේ, ජීවත්ද නොවෙයි. قد أفلح من تزكى وذكر اسم ربه فصلى සැබවින්ම උපදෙසින් පිවිතුරු කරගත් අය ජයග්‍රහණය කළේය. තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසුව සලාතේද ඉටු කළේය. بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى එහෙත් නුඹලා මෙලොව ජීවිතයේ තෝරාගන්නෙහුය. මෙලොව ජීවිතයට වඩා මතුලොව උතුම්ය. තවද සදා පවතින්නකි. إن هذا لفي الصحف الأولى صحف إبراهيم وموسى සත්‍ය වශයෙන්ම මෙය పూర్ව ලේඛනයන්හි සඳහන්ව ඇත. ඉබ්‍රාහීම් හා මූසාගේ ලේඛනයන්හි. بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. هل أتاك حديث الغاشية විනාශය ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද? وجوه يومئذ خاشعة එදින ඇතැම් අයගේ මුහුණු යටහත් පහත්ව අවමානයෙන් පවතී. عاملة ناصبة වෙහෙසව හා විඩාවට පත්ව පවතී. تصلى نارا حامية ඇවිලෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත. تسقى من عين آنية ඔවුන් උණුදිය උල්පතින් පොවනු ලබනු ඇත. ليس لهم طعام إلا من ضريع ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නොමැත. لا يسمن ولا يغني من جوع එය ඔවුන්ව පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න නිවන්නට උපකාර නොවෙයි. وجوه يومئذ ناعمة ඇතැම් මුහුණු සතුටින් පිරී පවතී. لسعيها راضية في جنة عالية ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳව තෘප්තියට පත්ව උසස් ස්වර්ග උයන්හි පවතී. لا تسمع فيها لاغية එහි පුහුවදන් ශ්‍රවණය නොකරති. فيها عين جارية
එහි ගලා යන උල්පත් ඇත. فيها سرر مرفوعة එහි උස් නිදියන්ද ඇත. وأكواب موضوعة බිමට තබන ලද ගුරුලේත්තුද ونمارق مصفوفة وزرابي مبثوثة වියන ලද කොට්ටද දිග හරින ලද බුමු තුරුණුද ඇත. أفلا ينظرون إلى الإبل كيف خلقت ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේදැයි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද. وإلى السماء كيف رفعت අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේදැයිද. وإلى الجبال كيف نصبت وإلى الأرض كيف سطحت කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේදැයිද. මහ පොළව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේදැයිද ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද. فذكر إنما أنت مذكر එහෙයින් නුඹ සිහිපත් කරනු නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි. لست عليهم بمسيطر නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය. إلا من تولى وكفر فيعذبه الله العذاب الأكبر කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේද ඔහු කෙරෙහි පමණක් මිස. සැබවින්ම අල්ලාහ් පිටුපාමින් ප්‍රතික්ෂේප කළ ඔහුට අතිමහත් දඩුවමකින් දඩුවම් කරන්නේය. إن إلينا إيابهم සැබවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙතය. ثم إن علينا حسابهم පසුව සැබවින්ම ඔවුන් කළ ක්‍රියාවන්ගේ ගණනය අප මතය. بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. والفجر وليال عشر والشفع والوتر والليل إذا يسر هل في ذلك قسم لذي حجر අරුණෝදය මත දිවුරමින් දස රාත්‍රියන් මතද දිවුරමින් ඉරට්ටේ හා ඔත්තේ මතද දිවුරමින් රාත්‍රිය ගෙවි යන විට ඒ මතද දිවුරමින් නුවණ ඇති අයට එහි ප්‍රමාණවත් දිවුරුමක් ඇද්ද. ألم تر كيف فعل ربك بعاد ආජනයා සමග නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේදැයි නුඹ නොදුටුවෙහිද. إرم ذات العماد التي لم يخلق مثلها في البلاد ඔවුන් කුළුණුවලින් යුක්ත ඉරම් නගරවාසීන්ය. ඒවාමින් කිසිවක් වෙනත් දේශයන්හි නිර්මාණය කරනු නොලැබීය. وثمود الذين جابوا الصخر بالواد නිම්නයන්හි ගල් පර්වත කැනූ සමුජ්ජනයා සමගත් وفرعون ذي الأوتاد الذين طغوا في البلاد فأكثروا فيها الفساد රිටි සහිත ෆිරවුන් සමගත් නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේදැයි නුඹ නොදුටුවෙහිද. ඔවුහු දේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කළෝය. ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය. فصب عليهم ربك سوط عذاب එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඩුවමේ කසේ හෙළුවේය. إن ربك لبالمرصاد සැබවින්ම නුඹගේ පරමාධිපති රැකබලා සිටින්නාය. فأما الإنسان إذا ما ابتلاه ربه فأكرمه ونعمه فيقول ربي أكرمن එනමුත් මිනිසා වූ කලී ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක්කර පසුව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි මාගේ පරමාධිපති
මට උපකාර කළේය යැයි ඔහු පවසයි. وأما إذا ما ابتلاه فقدر عليه رزقه فيقول ربي أهانن. තවද ඔහුව පරීක්ෂාවට ලක්කර පසුව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු මාගේ පරමාධිපති මට අවමන් කළේය යැයි පවසයි. كلا بل لا تكرمون اليتيم. නොඑසේය නුබලා අනාථයාට උපකාර නොකරන්නෙහුය. ولا تحاضون على طعام المسكين. තවද නුබලා දුගියාට ආහාර සැපීමට දිරි නොගන්වන්නෙහුය. وتأكلون التراث أكلا لما. තවද නුබලා උරුමයන් අයුතු ලෙස මුළුමනින්ම අනුභව කරන්නෙහුය. وتحبون المال حبا جما. එමෙන්ම අප්‍රමාණ ලැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය. كلا إذا دكت الأرض دكا دكا. එසේ නොව මහ පොළව කැබලි කැබලි වශයෙන් සුණු විසුණු කරනු ලැබූ කල්හි وجاء ربك والملك صفا صفا. තවද මලක්වරු පෙලින් පෙළට පෙළ ගැසී සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය. وجيء يومئذ بجهنم يومئذ يتذكر الإنسان وأنى له الذكرى. තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ නම් පලක් වන්නේද? يقول يا ليتني قدمت لحياتي. අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇතිව යහකම් සිදු කරන්නට තිබුණා නොවේදැයි ඔහු පවසයි. فيومئذ لا يعذب عذابه أحد. එදින ඔහුගේ දඩුවමෙන් කිසිවෙක් දඩුවම් නොකරයි. ولا يوثق وثاقه أحد. තවද ඔහුගේ බැඳීමෙන් කිසිවෙක් අපරාධකරුවන්ව බැඳ නොතබයි. يا أيتها النفس المطمئنة. අහෝ සැනසුමටපත් ආත්මය ارجعي إلى ربك راضية مرضية. නුඹ තෘප්තියට පත්වන්නෙකු ලෙසද තෘප්තියට ලක් වූ අයෙකු ලෙසද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු. فادخلي في عبادي وادخلي جنتي. එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු. මාගේ ස්වර්ගයට පිවිසෙනු.